අයිබෝන් කියලා අපි අදත් පිළිගන්නවා විසාටික් එකට YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවා සමහර. ඉතින් ඔන්න අද ගොඩ කාලයකට පස්සේ මම ගෙනල්ලා තියෙන්නේ rain fill light එකේ tripod එකේ unbox කරන වීඩියෝ එකක්. ඉතින් මේ rain fill light එකේ functions මොනවද? ඒ වගේම මේ tripod එක කොයි වගේ එකක්ද? මේ ඔක්කොම අපි අද වීඩියෝ එකත් හදා ගන්නවා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව ඒ යන්න අපේ වීඩියෝ එක. හරි ඉතින් මුලින්ම කියන්න ඕනේ මම මේ ring fill light එකයි tripod එකයි order කරගත්තේ දරස් එකෙන්. ඉතින් මුලින්ම අපි මේ විදිහට wrap කරලා තියෙනවා. හරි මෙන්න තියෙනවා අපේ එක product එකක්. මේක තමයි ring fill light LJJ26 කියන ring fill light එක. මේකේ අපි උඩියම මෙතන ගහලා තියෙනවා ring fill light කියලා. ඊට පස්සේ light up your beauty කියලා ගහලා LED කියලා උඩ සඳහන් කරලා තියෙනවා. අපි එනම් මේ box එක මෙතනින් unpack කරගෙන බලමු. fill light එකයි ඒකේ කේබල් එක ඒ වගේ තව බොඩි අයිටම්ස් ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මුලින්ම බලා ගන්න පුළුවන් ෆෝන් හෝල්ඩ් එක. ඊට පස්සේ මේක මම හිතන්නේ ring light එක tripod එකට සම්බන්ධ කරන එක. මේකත් ඔය මොකක් හරි අයිටම් එකක්. අපි එක tripod එක unpack කරලම බලමු කොයි වගේ product එකක්ද කියලා මේක. ඉතින් අපිට මේ විදිහේ අපේ ring light එක ලැබිලා තියෙනවා. ඉතින් අපි මේක බලමු on කරලා කොයි වගේ මේකේ light එකක් තියෙනවද මේකේ අපිට ලැබිලා තියෙනවා පොඩි option ටිකක්. අපි බලමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා. හරි ඉතින් ඔන්න අපේ මේ ring light එකේ ලැබිලා තියෙන port එක USB port එකක්. මම power bank එකට port එක plug කරගන්නවා. හරි ඊට පස්සේ අපිට මෙතන ලයිට් එක ඉන්ඩිකේට් වෙනවා. මෙයාලගේ මෙතන අපිට දීලා තියෙන පොඩි රිමෝට් කන්ට්‍රෝල් එක වගේ එකේ මෙතන අපිට බලා ගන්න පුළුවන් යටම on off බටන් එක තියෙනවා. ඊට පස්සේ ලයිට් අඩු කරන බටන් එක තියෙනවා. ඊට පස්සේ ලයිට් වර්ග වෙනස් කරන බටන් එක තියෙනවා. උඩ ලයිට් එළිය වැඩි කරන බටන් එක තියෙනවා. ඉතින් මම මුලින්ම මේක on කරන බටන් එකෙන් on කරගන්නවා. ඔයගොල්ලන්ට පේනවා ලොකු එළියක් තියෙනවා මේකේ. ඉතින් මේක අපිට අඩු වැඩි කරන බටන් එකෙන් මේක වැඩි කරගන්න අඩු කරගන්න පුළුවන්. මේ විදිහට අපිට මේ ගානට නිකන් අඩු කරගන්න පුළුවන්. මේ ගානට නිකන් මේක වැඩි කරගන්න පුළුවන්. මේකේ කලර්ස් මාරු කරන්න ගත්තොත් මේ විදිහේ පොඩි බ්ලූ කලර් එකක් වගේ කලර් එකක් තියෙනවා. ඊට පස්සේ පොඩි වෝම් කලර් එකක් තියෙනවා. ඊට පස්සේ මේ වගේ වයිට් කලර් එක තියෙනවා. ඔන්න ඔය කලර්ස් 4 5 වගේ තමයි මෙන්න මේ ring light එකේ රන් කරන්නේ. ඉතින් මම දැන් මේ ring light එක off කරගන්නවා. අපි අපේ tripod එක unpack කරලා බලමු tripod එකට ring light එක connect කරපුවාම කොයි වගේ තියෙන්නේ කියලා. හරි මේ වගේ box එකක තමයි අපේ tripod එක අපිට ලැබෙන්නේ තියෙන්නේ. මම මුලින්ම tripod එකේ wrapping paper එක මෙතනින් unpack කරගන්නවා. wrapping paper එක unpack කරගත්තාම අපිට පොඩි box එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඉතින් අපි අපේ tripod එක මේ විදිහට එළියට ගන්නවා මොකද? මම හිතුවට වඩා මේ ප්‍රොඩක්ට් එක quality
මම හිතුවේ මේක මෙච්චර ක්වොලිටි එකක් නෙමෙයි කියලා. හැබැයි මේ ප්‍රොඩක්ට් එක මම හිතුවට වඩා ක්වොලිටි ප්‍රොඩක්ට් එකක්. මොකද මම කලින් ට්‍රයිපෝඩ් එකක් ඕඩර් කරා දරස්සකින්මයි මම ඒකත් ඕඩර් කරේ. හැබැයි ටික දවසක් යනකොට ඒ ට්‍රයිපෝඩ් එකකින් මෙන්න මෙතන යටින් ඩැමේජ් වෙලා ඒ ට්‍රයිපෝඩ් එක ඩැමේජ් වෙලාම ගියා. මම හිතනවා මේක එහෙම නෙමෙයි. ඒක පොඩ්ඩක් මට අල්ලද්දිම තේරෙනවා හොඳ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් කියලා. මම මේ විදිහට ට්‍රයිපෝඩ් එක පොඩ්ඩක් දිගෑරලා ගත්තා. දැන් නම් මාරපු සත්‍ය නමගේ අඩි 7ක් උසයි මේ ට්‍රයිපෝඩ් එක. එතකොට මේ රින් ලයිට් එක ගත්තාම ඉන්චස් 10ක ලොකු රින් ලයිට් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි මේ රින් ලයිට් එක මෙන්න මේ ට්‍රයිපෝඩ් එකට කනෙක්ට් කරන් බලමු කොයි වගේ මේකේ අපිට බලා ගන්න පුළුවන් වෙයිද කියලා. හරි ගයිස්, ඉතින් මම කොහොම හරි මේ ට්‍රයිපෝඩ් එකට අපේ රින් ලයිට් එක නම් මේක විදිහට කනෙක්ට් කරගත්තා. ඊට පස්සේ මෙහෙට රින් ලයිට් එක නම් රොටේට් කරනවා හද කරගන්න පුළුවන්. ඊට පස්සේ රින් ලයිට් එකට අපේ ෆෝන් එක මේව කරනවා. මෙන්න මේ අයිටම් එකත් මේකට ඇඩ් කරගන්න ඕනේ. මේ විදිහට මම ඒකෙත් පරිවර්තන යන්න කප් එකක් තිබ්බා. ඒ කප් එක අයින් කරපුවාම මෙතන අපිට මෙන්න මේ ස්ක්‍රූ එකට මේක සම්බන්ධ කරගන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ මෙතන අපිට ෆෝන් එක මේ විදිහට මේක රොටේටබල් එකක් තියෙනවා. ඕන පැත්තෙන් රොටේට් කරගන්න පුළුවන්. ෆෝන් එක පෝර්ට්‍රේට්, ලෑන්ඩ්ස්කේප් ඒ ඕන පැත්තකට රොටේට් කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු අපේ ට්‍රයිපෝඩ් එකට දැන් ස්ටුඩියෝ ලයිට් එක කනෙක්ට් කරගෙන තියෙන්නේ. අපි දැන් බලමු දැන් ස්ටුඩියෝ ලයිට් එක ඔන් කරලා කොයි වගේ මේකේ ලයිට් එකක් බලා ගන්න පුළුවන් මේක කියලා. මම මේ විදිහට ආයෙත් පවර් බැංක් එක ප්ලග් කරගන්නවා. හරි. ඊට පස්සේ කලින් වගේම අප ඔන් බටන් එකේ ඔන් බෑක් ලයිට් එකක් විදිහට මේක යූස් කරන්න බලමු. මේ විදිහට මම ලයිට් එක පොඩ්ඩක් ඩිම් කරගත්තා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේකේ කේක් මොඩ් වෙනස් කරලා. ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති මේ ස්ටුඩියෝ ලයිට් එක අපේ ට්‍රයිපෝඩ් එකට කනෙක්ට් කරගත්තාම මෙන්න මේ වගේ ලුක් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ස්ටුඩියෝ ලයිට් එක මම මුලින්ම දරාස්සෙන් ඕඩර් කරා එකපාරක්. ඊට පස්සේ කොහොම හරි ඒ ඕඩර් එක රිජෙක්ට් වුණා. රිජෙක්ට් වුණා කියන්නේ ඒ ඕඩර් එක මට කොහොමද හම්බුන්නේ නැහැ. ඒක මොකක්ද දන්නේ උනේ කොහොම හරි ඕඩර් එක අතට හම්බුන්නේ නැහැ. හැබැයි ට්‍රැකින් අප්ඩේට් වුණා දරස් එකේ. ඊට පස්සේ තමයි මම පස්සේ ආයේ මේ ඕඩර් එක දැම්මේ. එතකොට නම් චුට්ටක් ප්‍රයිස් එක කලින්ට වඩා පොඩ්ඩක් වැඩි කරලා තිබ්බා ඒ සෙල. ඊට පස්සේ මම මේ ට්‍රයිපෝඩ් එක දෙවෙනි වතාවට තමයි දැම්මේ. ඔයාලත් මේ ට්‍රයිපෝඩ් එක දාද්දි ඒ වගේ ඉෂුව එකක් එනවා නම් සෙල එක්ක ඩිරෙක්ට් සම්බන්ධ වෙන්න පුළුවන්. සෙලට මැසේජ් එකක් දාන්න පුළුවන්. දාලා මේ ට්‍රයිපෝඩ් එක ඔයගොල්ලන්ටත් මිලදී ගන්න පුළුවන්. මම හිතනවා එහෙම ඉෂුව එකක් එන්නේ නැති වෙයි කියලා. මොකද ඒ වෙනකොට ඒකේ ප්‍රයිස් එකත් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඕන මට හිතෙන්න තිබ්බේ. දැන් ඒක අප්ඩේට් කරලා තියෙනවා සෙල. ඒකින්ද මම හිතනවා එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා. ඉතින් මේ රින් ලයිට් එකයි මෙන්න මේ ට්‍රයිපෝඩ් එකයි ඔයගොල්ලන්ට දරාසයෙන් මිලදී ගන්න ඕන නම් මම මේ පල්ලෙහා දාන කන්ටැක්ට් නම්බර් එකට WhatsApp message එකක් දාන්න. රින් ෆිල් ලයිට් එකයි ට්‍රයිපෝඩ් එකයි මිලදී ගන්න ඕන කියලා. ඉතින් එතකොට ඒකෙන් ඔයගොල්ලන්ට full details ටික ලබා ගන්න පුළුවන්. හරි. තවත් මේ වගේ ටෙක් වීඩියෝ එකක් බලන්න ආසයි නම් අපි channel එක subscribe කරලා තියාගන්න. අපි WhatsApp group එක නැත්නම් දැන් මම පල්ලෙහා description එකේ තියෙන link එකෙන් WhatsApp group එකට join වෙන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට බලන්න share කරන්න. එහෙනම් තවත් මේ වගේ ටෙක් වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝටම ජය වේවා.